ඔබ දන්නවද 2026 අවුරුද්දේ ලංකාවේ සාමාන්‍ය රජයේ හෝ පෞද්ගලිකාංශයේ රස්සාවකින් ලැබෙන වැටුපට වඩා 5 ගුණයක ආදායමක් කිසිම ඩිග්‍රී එකක් නැති සාමාන්‍ය මිනිස්සෙක් Tamanගේ නිවසේ ඉඳන් උපයනවා කියලා. ඔව් ලංකාවේ ආර්ථිකය කොයි වගේ වුණත් ලෝකයේ තාක්ෂණික විප්ලවයත් එක්ක අලුත් දොරටු 5ක් විවෘත වෙලා තියෙනවා. අද මම ඔයාලට පෙන්නන්නේ නිකම්ම ක්ලික් කරලා සල්ලි හොයන බොරු ක්‍රම නෙමෙයි. 2026දී ලෝකයම ඉල්ලන ඔබට මාසිකව ඩොලර් 1000කට වඩා ස්ථාවරව උපයන්න පුළුවන් ප්‍රායෝගික රැකියා 5ක් ගැන. ඒක තමයි මේ අවුරුද්දේ ලේසිම සහ වැඩිම ඉල්ලුමක් තියෙන ක්‍රමය. ඒ නිසා එක තත්පරයක්වත් මග නොහැර වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න. අංක එක තමයි AI prompt engineering කියලා කියන්නේ. 2026 වෙද්දී AI කියන්නේ අපේ රස්සාවල් ගන්න එන දෙයක් නෙමෙයි. අපේ වැඩ 10 ගුණයක් වේගවත් කරන මෙවලම. දැන් ලෝකයේ සමාගම් හොයන්නේ ChatGPT, Midjourney වගේ අලුත්ම AI මෙවලම් වලට නිවැරදි විධානයන් හෙවත් prompts දීලා උසස් තත්ත්වයේ ලිපි, පින්තූර සහ දත්ත වාර්තා හදන්න පුළුවන් අයවයි. මේකට ඔයාට ලොකු කෝඩින් දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නිර්මාණශීලීව හිතන එක විතරයි. මේ හරහා ඔයාට පැයකට ඩොලර් 20 සිට 50 දක්වා උපයන්න පුළුවන් හැකියාව තියෙනවා. දෙවැනි එක තමයි UI UX ඩිසයිනින් කියලා කියන්නේ. අද ලෝකයේ හැම පොඩි ව්‍යාපාරයකටම ඇප් එකක්, වෙබ්සයිට් එකක් තියෙනවා. හැබැයි ඒක පාවිච්චි කරන්න ලේසි නැත්තම් පාරිභෝගිකයෝ ඒකෙන් අයින් වෙලා යනවා. ඔබ කරන්නේ ෆිග්ම වැනි සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරලා මේ ඇප් එකක පෙනුම සහ පහසුව නිර්මාණය කරන එකයි. ලංකාවේ ඉඳන්ම ඔබට ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වැනි රටවල ඩිසයිනින් ඒජන්සි සමග සම්බන්ධ වෙන්න පුළුවන්. එක ප්‍රොජෙක්ට් එකකින් ඔයාට මාසිකව ලක්ෂ 2-3ක් උපයන එක 2026 දී අමාරු දෙයක් නෙමෙයි. තුන්වෙනි රැකියාව තමයි virtual assistant කියලා කියන්නේ. මේක ගොඩක්ම ගැලපෙන්නේ හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්, පිළිවෙලකට වැඩ කරන්න පුළුවන් අයටයි. විදේශීය ව්‍යවසායකයන්ගේ ඊමේල් හැසිරවීම, Zoom meetings ප්ලෑන් කිරීම සහ ඔවුන්ගේ සෝෂල් මීඩියා පෝස්ට් ෂෙඩියුල් කිරීම වැනි වැඩ මෙතනදි සිද්ධ වෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි කිසිම විශේෂ තාක්ෂණික උපාධියක් අවශ්‍ය නොවීම. ඔබට මාසිකව ඩොලර් 800ත් 1500ත් අතර ස්ථාවර වැටුපක් ගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. හතරවැනි එක තමයි 2026 දී ඉහළම වැටුප් ලබන ක්ෂේත්‍රයක් වන data analytics කියලා කියන්නේ. ව්‍යාපාර සතුව විශාල දත්ත ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒව වලින් තීරණ ගන්න හැටි ඔවුන් හරියට දන්නේ නැහැ. ඔබ Excel, Power BI සහ Table AU පාවිච්චි කරලා ඒ දත්ත සරල ප්‍රස්ථාර සහ වාර්තා බවට පත් කරලා දෙනවා නම් මේක ටිකක් ඉගෙන ගන්න ඕන විෂයක්. හැබැයි ප්‍රතිඵල ඉතාම ඉහළයි. අන්තිම සහ වැදගත්ම එක තමයි cyber security support කියලා කියන්නේ. 2026 වෙද්දී හැමදේම ඔන්ලයින් නිසා හැකවරුන්ගේ තර්ජනය වැඩි. පොඩි ව්‍යාපාර පවා Tamanගේ වෙබ් අඩවි ආරක්ෂා කරගන්න කෙනෙක්ව හොයනවා. ඔයාට මූලික ආරක්ෂක පියවරයන්, two-factor authentication, security updates ගැන දැනුමක් තියෙනවා නම් මේක තමයි 2026 දී ඔයාට තියෙන හොඳම අවස්ථාව. මේක ඉගෙන ගන්න Google පවා දැන් නොමිලේ සහතිකපත්‍ර පාඨමාලා පවා ලබා දෙනවා. දෙවැනි ස්ටෙප් එක තමයි ඔයා YouTube පාවිච්චි කරලා හරි එහෙම නැත්නම් Coursera හරහා මාස 3ක් ඒ ගැන ඉගෙන ගන්න. තුන්වෙනි ස්ටෙප් එක තමයි ඔයා Upwork හරි එහෙම නැත්නම් LinkedIn හරහා ඔයාගේ ප්‍රොෆයිල් එක හදාගන්න. පළමු රස්සාව ලැබෙනකම් අතහරින්න එපා. දැන් ඔයා දන්නවා 2026 දී ලංකාවේ ඉඳන් ඩොලර් වලින් පඩි ගන්න පුළුවන් හොඳම විදි 5ක් මොනවාද කියලා. හැබැයි මතක තබා ගන්න. මේ හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ ඔබ අද ගන්න තීරණය. හැමදාම වීඩියෝ බලබල ඉන්නවද? නැත්නම් අදම එක ස්කිල් එකක් ඉගෙනගෙන පටන් ගන්නවද? ඔයාට මේ රැකියා පහෙන් වඩාත්ම ගැලපෙන්නේ මොකක්ද කියලා ඔන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා ඔයා නිදාගෙන ඉද්දිත් ඔයාගේ බැංකු ගිණුමට සල්ලි එන පැසිව් ඉන්කම් මාර්ග 3ක් ගැන. ඒක මගහැර ගන්න එපා. ඒ වීඩියෝ එක මග නොහැර බලන්න දැන්ම නොටිෆිකේෂන් බෙල් එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් ලබන සතියේ ඒ විශේෂ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට ජය වේවා.